ඉස්සර කාලේ අපූරු යක්දෙස්සෙක් වාසය කෙරුවා. එයා සිත් බඳවා ගන්නා සුළු ගහක් හැදුවා. ඒ ගහේ ලී වලින් ජීවමාන වූ අසිරිමත් මිනිසුන් නිර්මාණය කළා. නමුත් කපුරුවා නම් එක් දුෂ්ට මිනිසෙක් ඒ මිනිසුන් පැහැරගෙන ගිහිල්ලා ඔහුගේ වහලුන් බවට පත් කරගත්තා. ඉතින් ඒ අසරණ යක්දෙස්සා ඔවුන්ව ආපහු ලබා ගන්න නොවිඳි දුකක් නැහැ. අනේ කවුරුවත්ම නැද්ද ඔහුට පිහිටක් වන්නට? මොන කරදරයක්ද මේ ආපහු ඇවිල්ලානේ? වැඩක් නැහැ. අද මුකුත්ම කන්න නැහැ. එකයි දෙකයි තුනයි. එන්නවම්මේ. ඉක්මනට පීඩියට එන්න. එකයි දෙකයි. ඕගොල්ලන්ට යම් දෙයක් උගන්වන්න ඕන අද මට. පේනවාද අතන නිදාගෙන ඉන්න මහලු මිනිස්සයා? ඕගොල්ලෝ හැමෝම ගිහිල්ලා එයා දිහා හොඳට බලන්න ඕන. කවුද? ඔච්චර ළඟින් නෙමෙයි. පබිලිස් තමයි යාගේ නම. ඒත් අපි වගේ මීයන්ට එයා හරිම නපුරු මිනිස්සෙක්. අම්මේ, එයා හංගම්ම නපුරු මිනිහෙක්ද? ඔච්චර නපුරු මිනිහෙක්ද කිව්වොත් අපිට කන්න මුකුත්ම එළිය තියන්නේ නැහැ. එයා දෙයක් කන්නේත් නැහැ. කරන්න දෙයක් නැහැ. අද අපි රැට බඩගින්නේ. යන්තම් ඇති ආපහු යනවා. එයා පරි වෙලා හරි මොනවත් එළිය තිබ්බොත් එදාට අපි යාට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. අපි දැනට යනවා අපේ ගුල් වලට. මන් රැ වෙලා ඕගොල්ලන්ව ගමනක් එක්කන් යන්නම්. මේ වෙලාවේ හොඳට කනබොන කපුරුවා එයාගේ හිතවත්ම සේවකෙක් එක්ක පොඩි කුමන්ත්‍රණයක් කරනවා. වචනයක්වත් පිට කරන්න එපා. මම අර යක්දෙස්සගේ යතුරුවරකම් කෙරුවා. මිනිහා ළඟ තියෙනවා සේප්පුවක දාලා හරි හම්බ කරපු සල්ලි තොගයක්ම. ගිනි උඳුන ළඟ තියෙන්නේ ඒක ගන්න මට උදව් කරන්න ඕන. මේ අතර සොලමන් කියලා එක්තරා වඩුවෙක් ඔහුට ලැබුණු ලී කොටයක් ගැන කල්පනා කරනවා. මං කපුරුවගෙන් වැඩිපුර සල්ලි ඉල්ලුවාම කරලා දුන්න වැඩවලට එයා මාව බැනලා එලෝ ගත්තා. මම මේකෙන් මගේ මේසට හොඳ කකුලක් හදාගන්නවා. අනේ රිදෙනවා තාත්තේ. මොනවා කවුද මට තාත්තා කියන්නේ? මට දරුවෝ ඕනේ නෑ. කවුද? අයියෝ කවුද? එළියට එන්නකෝ. ඔහොම යමු. ෂා චේසක අපි කමු. කවදාවත් ඔය විදිහට යන්න එපා. කවුරු හරි අඬනවද? ඒ කවුරුත් පේන්නේ නැහනේ. මගේ මොලේ හොඳ නැද්ද? නෑ. එහෙම වෙන්න බෑ. කතා කරන ගස් තියෙනවද? මං ඔය විකාර විශ්වාස කරන්නේ නෑ. ඔව් ඇත්තටම. ඔහොම ඉවසීමෙන් ඉන්න. වැඩ කරන එක තමයි එකම වෙහෙත. කවුරු හරි ඉන්නවද? කොමගේ යාළුවා. මොකද මේ බිමට වෙලා කරන්නේ? මම මේ පොඩි ඉස්කුරුප්පුවක් හොයනවා. විසුණාල් දන්නේ. ඉතින් කොහොමද මගේ හොඳ මිත්‍රයානේ? කියන්න වරදක් නැහැ. මම මේ කරන්න දෙයක් නැතුවයි මේ පැත්තට ආවේ. එහෙමනම් අද ඔයාගේ හොඳ දවසක්. බලන්න මම දෙන්නම් විශේෂ ලී කොටයක්. මම මොනව කරන්නද ලී කොටයකින්? මට හොඳ උඳුනක්වත් නැහැනේ. මේ ලී කොටෙන් හොඳ රූකඩයක් හදන්න. ඉතින් රූකඩය හදලා විකුණලා ඊට පස්සේ හුඟක් සල්ලි හොයන්න පුළුවන්.
ඒකෙන් ගන්න පුළුවන් වාට පානුයි වයිනුයි. ඕ ඒක හොඳ අදහසක්. මම කැමති. මට දැන් බලන්න පුළුවන් දේලී කොච්චි. ඔව් අර තියෙන්නේ. ඔය අරගෙන යන්න. මෙන්න. ඔබේ සෞඛ්‍යයටයි දියුණුවටයි. ස්තුතියි සොලමන්. තව මොනවා හරි මට ලෑස්ති කරලා තියන්න. ඕ මම යනවා. හොඳයි මිත්‍රයා. ගිහිල්ලා එන්නකෝ. ඔව් මගේ චීස් ටික. මගේ චීස් ටික ඔක්කොම කාලා නේද? දැන් සද්ද නැතුව ගිහින් විවේක ගන්න. තේරුණාද? හොඳ ලීකොටයක්. කොබලම් හරි. දැන් හරි. එකයි දෙකයි. නහය ටිකක් දිග වැඩි නේද? ඒ නහය ටිකක් දිග වැඩි. ඒත් මගේ මිත්‍රයා අනුන්ගේ දේවල් වලට හොත දැම්මේ නැත්තම් ඔක්කොම හරියයි. හොඳයි. දැන් ඔයාට නමක් ඕනේ. හරි. ඔව්. පිරිමි ළමයෙකුට හොඳම නම පිනෝකියෝ. පිනෝකියෝ. කතා කරනවා. කතා කරනවා. පිනෝකියෝ. පිනෝකියෝ. අන්න දැන් බලමු. හරි. තාත්තේ ඔයා හරි. ඔමින්න මේ කකුලයි අනිත් කකුලයි. බලන්නකෝ ඔය කොළුව දිහා. දැන් මගේ පිනෝකියෝ අපි බලමුකෝ ඔයා ඇවිදින හැටි. පිනෝකියෝ මගේ කොළුව. මම නම් කවදාකවත් ඔයාගෙන් වැඩගන්නේ නැහැ. එතමයි ඔයා ඉස්කෝලේ යන්න ඕන. ගිහිල්ලා හොඳට ඉගෙන ගන්න ඕන. හොඳයි තාත්තේ. ඒත් මං ඉස්කෝලේ ගිහලා මොනවද කරන්නේ? ඔයා කැමති දෙයක් කරන්නකෝ. එහෙනම් මට ඕන කරන්නේ ඉස්කෝලේ යන්න නෙවෙයි. ඔයා ඉස්කෝලේ යන්න ඕන පිනෝකියෝ. මම කියපු දේ ගැන හොඳට හිතලා බලන්නකෝ. මම රෑ කෑම අරගෙන එන්නම් ඉක්මනට. ඔයාගේ තාත්තා කියපු දේ හොඳට අහගන්න පිනෝකියෝ. ඔයාගේ තාත්තා හොඳ නුවණක්කාරයෙක්. ඔයා කවුද? මමද? මම තමයි මේ ඔරලෝසුව බාරව ඉන්නේ. මම අවුරුදු 50ක්ම මේ ගෙදර ජීවත් වුණා. ඒ කොහොම වුණත් දැන් ලොක්ක මමයි. හොඳද? නෑ. ඔයා මොනවද මේ කරන්නේ? ඔයා නම් නරකම ළමයෙක්. තාත්තා කන කෑම පිඟන් ටික ඔක්කොම බින්දිනවා. ඉතින් බලන්නකෝ හොඳට හැසිරෙන්න පුරුදු වෙන්න. මොකද පිඟාන? මට අලියද බන්නේ කින්නේ? ඇත්තගේම නෙමෙයි. චිත්‍රයක් විතරයි නෙමේකත්. ඔයාගේ තාත්තා කිව්ව නේද අනුන්ගේ දේවල් වලට හොට දාන්න එපා කියලා? ආයෙත් කියනවද? ඉන්නකෝ මම දෙන්නම් මේ පාර නම් ඉවරයක් දෙන්නම. ගෙනියන්න එපා ඕක. හරි. ඉන්නකෝ. ඔන්නේ නම් අපේ කෑම ගෙනියන්න එපා. දැක්කද?
රෝකා ඔයාගේ නහයි දිග වැඩි නේද? චූතික කිල්පැති මෙයා තමයි. උගන්නන්නම් මං එයාට හොඳ පාඩමක්. යොහුම ඉන්නවා අතරින්ද මගේ කොළුව අතරින්ද කිව්වේ තාත්තේ කෝ තාත්තගේ කබාය මම ඒක වික්කා වැදගත් දෙයක් අරගන්න පොතක් අකුරු ඉගෙන ගන්න මේ ලූණු ගෙඩියෙන් පුතාගේ බඩගින්න නිවාගන්න පුළුවන් මේවා ඔයාට ඉස්කෝලේදී ඔයාට කියලා දෙයි හෝදිය දීයෙන් හැදුනත් මගේ පුතා කමක් නැතේ මතයකින් සදමි ඇඳුම් පොඩිගෙනෙයි සතුටයින් ඔයා තමයි මගේ පුතා සූකඩ පැංචා ගිනෝකියෝ යන්න මේ ඉස්කෝලේ මන් දැන් පාඩම් කරන මියේ ගොස් මගේ නම පිනෝකියෝ ඊයේ ඉපදුන මං කාගෙත් හොඳ හිත දිනාගෙන වෙනවා හොඳ ළමයෙක් මම කවුරුත් එතකොට මට සලකයි තෑගි භෝගදගෙන දෙයි යාළුවෝ ටික වැඩි වෙන්නේ සෙල්ලම් කළ හැකි වෙන්නේ හබන්නු කියලා කියන්නේ ගුරුවරු අපිට හොඳ කියන්නේ මට සමා වෙන්න ඉස්කෝලේ තියෙන්නේ කොයි පැත්තේද ඒ කියන්නේ තාම ඉස්කෝලේ පටන්ගෙන නෑ වගේ ලාමයි මෝලමෙදු ගන්න සමා වෙන්න මහත්තයා ඇත්තටම අර තියෙන්නේ ඉස්කෝලේද අර අතන තියෙන්නේ එන්න මේ පොඩ්ඩක් ඉන්න කීයටද ඉස්කෝලේ පටන් ගන්නේ? තව විනාඩි 10කින්. දැන් දර්ශනය ආරම්භ කරනවා එන්න මිත්‍රයිනි ඉස්කෝලේ යනවද පොලට යනවද? මේ උදේ මේ අවස්ථාව මග හරින්න එපා ඔබගේ සිත් පුදුම කරන විදිහේ සංදර්ශනයක් මේක මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පස්සේ කනගාටු වෙන්න එපා අපට බලන්න බැරි වුණා කියලා එන්න මගේ මිත්‍රයිනි එන්න සමා වෙලා මට කියන්න රුපියල් කියන්නේ මොනවද? රුපියල් කියන්නේ සල්ලි. සල්ලි හුඟක් වැදගත් නේද? මගේ තාත්තා මට දුන්නේ නෑනේ. මගේ ළඟ සල්ලි නෑ. පේන්නේ නැද්ද? ඒවට මම මොනා කරන්නද? තාත්තා මට කබායක් මහලා දුන්නා. එයාමයි මැහුවේ. මම කැමති ඒක විකුණන්න රුපියල් 10කට. මට පොඩි වැඩි. අනේ එහෙනම් මේ කැප් එක දෙන්නද? ඔයාට පිස්සුද? එහෙමනම් ඉතින් කැමතිද මගේ මේ පොත ගන්න? තාත්තා කිව්වා මේක මැජික් පොතක් කියලා. ඔය ඇත්තමද? මැජික් උගන්නන මේ වගේ පොතක් රුපියල් 10කට හරිම ලාභයි ඔයාට. හොඳයි ඒක මට දෙන්නකෝ. දෙන්නකෝ. අයියෝ ඒක දීපු හැටි. සමා වෙන්න ඕන මේව උනාට මට ඉතින් ඉක්මනට යන්න ඕනේ ටිකට් එකක් ගන්න. ටිකට් එකක් දෙන්න දර්ශනීය බලන්න මට. නොපෙනෙයි මට ලොව ඇති සුන්දර දේවල් මගේ දිනෙතට එනමුත් මා පින් කර ඇත විසුමත මේ සුන්දර ලොව නැවී ඇත හිරු එළියෙන් මේ සුන්දර මිහිතලයම සැමරෙන හට සුව පොයිද යඩේ ඔයා මගේ හොඳම යෂ්ටිය කැඩුවා. එකට වැඩි හොඳ නැති දැන් ඔයාලට යෂ්ටි දෙකක්ම තියෙනවනේ මේ.
මගේ මිත්‍රය අර බලන්නකෝ රූකඩයක් හරියට අපි වගේම හරි පුදුමයි නේද? මෙන්න මෙහෙම නටමු අපි ගීත ගයා නටමු අපි සියලු දෝෂ මග ඇරෙන්න මෙන්න මෙහෙම නටමු අපි. මමයි ලොක්කා මට තාත්තා ඉන්නවා. එයාගේ නම බබිලිස්. ඇයි මේ? ඕනේ නෑ තවත් අය. මම තමයි කපුරුවා. ඔබේ අලුත් ස්වාමියා පිනෝකියෝ. නෑ. මොනවද බලා ඉන්නේ තවත් පටන් ගන්නවා. ආමගේ මේ සිනලෝකේ සදා කල්ලිම දුකෙන් ගෙවීයයි. ඔබේ නිදහස් කාල සීමා දැන් ඉවරයි ළමයා. ඔබ දැන් අයිති මටයි. ඔයා මොනවද මේ කළේ? මම අයිති මගේ තාත්තට. ඔයාට නෙමෙයි. මමට්ටි අපූරුයක් දේශගේ ලිවියෙන් කැටයන් කරපු නිර්මාණයක් ඔයා වගේම. මම ආලවත් නෑ යාගෙන. එයාගේ එකම ආසාව වුණේ හොඳ අටවත් ඇති කරුණාවන්ත සිරිහි බද කෙනෙක් යටට අපව පත් කර ගන්නයි පිනෝකියෝ. අනේ ඉතින් යාට මොකද උනේ කියන්න? අතේ දෙවියනේ එයා අපට සදහටම නැතුව ගියා. අන්න අර මහ කෑදර කපුරුවා හින්දා එයා අපි හොරෙන් ගෙනල්ලා මේ නාට්‍යාගාරයේ හිර කොරලා දැම්මා. අනේ ඉතින් ඇයි අපි ඔක්කොම මේකෙන් පැනලා යන්න බැරි? ඒකට තමයි අපි මෙච්චර කල් උත්සාහ කළේ. ඒත් එක්කෙනෙක් විතරක් දැනලා ගියේ. අරහංග පුවත්තු හම්බ වෙච්ච ඇටි බීරුවකට ඔක්කොම පුච්චලා දානවා. නාටෙන්ඩයි කිව්වේ. මොකද මෙච්චර වෙලා කිව්වේ මෙහාට එන්න. කිල්ලා මට අර පිනෝකියෝ අඬගාගෙන එනවා ඉක්මනට. මට පුළුවන් ගාව දෙකට තුනට පළලා ලිපට දාන්න හොඳට කිනි ඇවිලෙන්න මට කැම ටිකක් පියාගන්න. සමාවෙන්න ස්වාමීනි. සමාවෙන්න පිනෝකියෝ බේරන්න. ඒක හොඳ කියමනක්. මම යාගෙන බලාගන්නම්. මගේ කින්නේ දැන් යනවා කින්ගේ පාගෙනවා. එන්න. මෙන්න ගෙනාව ස්වාමීනි. බය වෙන්න එපා. මගේ ගිනි උදින බලා ඉන්නවා. බෑ ස්වාමීනි මට ඒක කරන්න බෑ. මම දන්නවා ඒක. එතකොට ඇයි බෑ කියන්නේ? මේකයි ස්වාමීනි මම ගිනි උඳුරන එක දවසක් මගේ හොට දාලා මගේ අතින් ඒක හිලක් හැදුනානේ. මේක වේවක් නෙවෙයි. ගිනි උදුන කහිලක් හදන්න බෑ. ඔයාගේ හොටෙන් වත්. ඕනනම් පුළුවන් උඳින වගේ ලී පෙට්ටියක් තියෙනවනම්. මොනවද ඔයා මේ කියවන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද මාව හදලා තියෙන ලීයෙන්? මගේ හොඳ මිත්‍රයා මගේ රත්තරම් පිනෝකියෝ කොහෙටද ඔයා දැක්කේ මේ ලී පෙට්ටිය? මගේ තාත්තගේ නිදන කාමරේ තමයි ඒක තියෙන්නේ. සමහරු කියනවා අහලා තියෙනවා ඔය වගේ තැනක් ගැන නගරේ තියෙන කාමරයක් රහස් කාමරයක් ගැන. රහස් කාමරයක්. රහස් කාමරයක් මොන වගේ රහසක්ද? ඇහුණද එයා කියපු දේ? යන්න පිනෝකියෝ උඳුන ගැන අමතක කරන්න. රහසක් රැක ගන්න පුළුවන් නම් යා රත්තරම් බරට සමානයි. ඒ හින්දා මේ කාසි ගිහින් තාත්තට දෙන්න. කිසි දෙයකට බය වෙන්න එපා. මම ඉන්නවා. ස්තුතියි ඔබට. මම තාම මේ ඉස්කෝලේ ආපු ගමන් මේව දැක්කම තාත්තා හුඟක් සතුටුයි. නිජානයක සලකුණු පේනවා මට මගේ වාසනාව. අහන්න මගේ තාත්තා ළඟ තියෙන රහසක්.
ගිය පාර පිනෝකියෝ සහ රන්යතුර කතාවේ කියවුනේ පබ්ලිස් ලී කොටයකින් පිනෝකියෝව නිලාපු හැටි. පිනෝකියෝට ජීවය ලැබුණා. පාසලට යන අතරමඟ ඒ ගමන නවත්තලා සර්කස් සංදර්ශනය බලන්න හිත වැටුණා. එහිදි තවත් ඒ වගේම රූකඩ යාළුවෝ ගොඩාක් හම්බුණා. කපුරුවා කියන නපුරු මිනිහා මේ ගොල්ලන්ව වහලුන් විදිහට තියාගත්තා. ඔබේ නිදහස් කාල සීමාව ඉවරයි ළමයා. ඔබ දැන් අයිති මටයි. පබ්ලිස්ගේ ගෙදර නිධානයක් තියෙන බව කෑදර කපුරුවා පිනෝකියෝගෙන් දැනගත්තාම ඒක කොහොමහරි එයා ලබා ගන්න හිතාගත්තා. දැන් මේ කතාවේ දෙවන කොටස මොකක්ද කියලා අපි බලමුකෝ. එදා රෑ ඝන බලාකුළු වලින් වැහුණු වෙලාවක කපුරුවා පබ්ලිස්ගේ නිධානය ගන්න තවත් කපටි යාළුවෝ දෙන්නෙක් එක්කරගෙන ගියා. ඒ දෙන්නට ඉගැන්නුවා පිනෝකියෝව රවට්ටලා නිධානය ලබා ගන්න ක්‍රමය. ඒත් නිධානය ගන්න යතුරු ඕගේ සාක්කුවෙන් එළියට වැටිලා විලේ පතුලටම ගිලුණා. ඒ යතුරු නැතුව අර කපටි යාළුවන්ට වැඩක් වෙන්නේ නැහැ. ඒ දෙන්න අලුත් මාර්ගයක් පටන් ගත්ත සල්ලි හොයන්න. මගේ ඇස් පේන්නේ නෑ. මගේ ඇස් පේන්නේ නෑ. අයියෙන් අනේ අයිනවා අනේ මේ අන්ධයාට අනුකම්පා කරන්න ඕන. මගේ ඇස් පේන්නේ නෑ. මම තමයි සිමෝන හාමිනේ. මොකද ඔය තරම් හදිසි? මං යනවා අපේ තාත්තව බලන්න. මොන තරම් පවුද? ඒ මිනිස්සු දුප්පත්. දැන් එහෙම නෑ මේ බලන්නකෝ. ෂෝක් මොනවද සල්ලි වලින් ඔච්චර කරන්න යන්නේ? මම තාත්තට අලුත් සාප්පුවක් කරන් දීලා ඊට පස්සේ ඒකෙන් අලුත් අයන්න ඕඩි මොන තරම් මොන අදහසක්ද? මම හොඩි එකන ගත්තා. මම ඔය වයසට එනකොට මගේ ඇස් පේන්නේ නැතුව ගියා. බොරු ඔය කියන්නේ බොරු. යන්නයි කිව්වේ. ඔයා හරි පව් වැඩක් කළේ කුරුල්ලට. ඒ කුරුල්ලෙත් සායවට වැරදුනානේ. මම හිතුවා පිස්සු බල්ලෙක් කියලා ඔයාව හපන්න නෑ. පිනෝකියෝ ඔයා ඉදිතර හොඳ මොලයක් තියෙන ළමයෙක්නේ. කැමති නැද්ද ඔයා අතේ තියෙන සාලි 10 ගුණයක් වෙන්න වැඩි කරලා තාත්තට ගිහිල්ලා දෙන්න කැමතිද? මම කොහොමද ඔය කියන එක කරන්නේ? මම ඔයාට ඔක්කොම තේරුම් කරලා දෙන්නම් මගේ ළමයෝ. ධන දාන්නේ පිරිපදේශයක්. ලොකු තැනි තලාවක්. ඒක විස්මිත තැනි තලාවක්. නෑ ඔයා කිව්වේ මට විතරක් කියනවා කියලා. යමු මට අමතක වුණා. මටත් අමතක වුණා. මෙහෙම තමයි ආවරවට්ටන්න පුළුවන්. අඩියක විතර වලක් කාරන්න. තුන් පාරක් කියන්න ක්‍රැක් ටැප් බැට් කියලා. මොකක්ද කියන්නේ? ක්‍රැක් ටැප් බැට්. හරි ඉතින්. ක්‍රැක් ටැප් බැට්. කියන්න යා. කාසි ටික වලට දාන්න. කාසි ටික වලට දානවා. සබන් කුඩු දාන්න. හරි සබන් කුඩු ඉතින් ඊට පස්සේ කියන්න. ඊට උඩින් නිදාගන්න. ඒක පුළුවන් කරන්න. අවුවදා උදේ බලනකොට වල වටේනම ලොකු එළියක් පෙනෙයි. වල ඇතුළ බලනකොට දිලිසෙන කාචි වලින් පිරීලා තියෙයි. විශ්වාස කරන්න බැරි තරමටම. දැන් ඇති. දැන් ඉතින් ටිකක් ඉලෙක ගන්නකෝ. ඔහොම ඉන්න. සිමෝන හාමිනේ අනේ මට කියන්නකෝ ඒ තනිතලාව කොහෙද කියලා. අන්න අර කන්දෙන් එහා පැත්තේ වැඩි දුර නෑ. ඔයා යන්න ඔයාගේ වැඩක් කළා ගන්න. ඕනේ මංගේ දාවා වෙස්පලාකට ගන්නවා එන්න බලන්න අන්තලාති බලමුකෝ. හරියටෝ මට තම බයක් තිබෙනවා. මට පුළුවන් මේ ගොඩාක් දේවල් ගන්න මේකෙන්. අද නම් අහසත් ටිකක් අඳුරුයි වගේ. ක්‍රැක් ටැප් බැට්ස් ක්‍රැක් ටැප් බැට්ස් ක්‍රැක් ටැප් බැට්ස් ක්‍රැක්
අපිට ඕන ඔයාලට තියෙන සල්ලි. ඔහොම ඉන්නවා. දෙපාරක් හිතන්න එපා. දෙපාරක් හිතන්න එපා. අපිට ඕන ඔයාලට තියෙන සල්ලි. ඔහොම නවතිනවා. ඔහොම ඉන්නවා. ඔහොම ඉන්නවා. නවතිනවා. ඔහොම නවතිනවා. ඔහොම නවතිනවා. ඔහොම ඉන්නවා. ඇයි කියන දේ ඇහුවේ නැත්තේ? ගුවන් දෙපා කියලා උස්සම උඩට උස්සම. අයියෝ හොල්ලන්න. අනේ මාව එහා පැත්තට එක්ක යන්න ඉක්මනට. පිනෝකියෝ දැනගෙන හිටියේ නෑ කපුරුවගේ ග්‍රහණයට අහු නොවිච්ච එකම එක්කෙනාගේ ගෙදරටයි මේ යන්නේ කියලා. ලස්සන හුරු බුහුටි ඇය හොඳටම නිදි මල් කුමාරි. අනේ කරුණාකරලා දොර අරින්න මාව අල්ලගන්න එනවා. දොර ඇරලා මාව බේරගන්න. ඔහොම උඩට වෙලා ඉන්නවා හොඳේ. දැන් ඉතින් ඔයාට දුවලා බේරෙන්න බෑ. ඔහොම ඉන්නවා උඩටම වෙලා. කොහොමද අපි දැන් සල්ලි ගන්නේ? මේ තියන්නේ මේක තියමු. ඇහෙනවද අපි කියන දේ? සල්ලි වැමෑරුවට පස්සේ අපි ආපහු එන්න. කලු අර බලන්න යාව පහලට ගන්නකෝ. කලු ඉක්මනට දොස්තර කෙනෙක් ගෙන්නන්න. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 4 මම තමයි මහාචාර්ය නාමප්‍රිය ශල්‍ය වෛද්‍ය ප්‍රධානියා වාර්තා කරනවා. දොස්තර කෙනෙක්ද හොයන්නේ? මං තමයි වෛද්‍ය අභිලාෂිකා. ශරීරාංග දොස්තර මහත්මිය. මම තමයි මිස් පළඟැටියානා හෘද රෝග විශේෂඥ. 1 2 3 4 කපමු. 1 2 මං ඉගෙන ගත්ත සාත්තරේ අනුව නම් මේක ජීවිතයත් මරණයත් අතර සටනක්. ඔබ වැරදි. මෙයා මරණයත් ජීවිතයත් අතර සටනක ඉන්නේ. මෙයා එක්ක මැරිලා නැත්තම් පණ තියෙනවා. මගේ නිගමනය නම් එයා මැරිලා. ප්‍රකෘති තත්වයට ගේන්නත් පුළුවන්. ගේන්නත් බැරි වෙයි. පිස්සු දොස්තරලා ගෙන්නුවේ. කරුණා කරලා වාද කරන එක නවත්තන්න. අපි ළඟ ලෙඩෙක් ඉන්නවනේ දැන්. ඉතින් වෙදකම් කරන්න යාට.
මම මෙයාට තීරණය කරනවා ඉන්දරු තෙල් දෙන්න කියලා. නෑ නෑ ඒව හරියන්නේ නෑ. අපි සල්්‍ය කර්මයක් කරමු. ශල්්‍ය කර්මයක්. ඒක නම් හරියන්නෙම නෑ. මට දැන් හුඟක් හොඳයි. ඔයාලගේ උදව් එපා මට. මං කියන්නද ඔයාට දැන් ඕන හොඳ ආහාරයක්. ගිහිල්ලා හොඳට අත් හොදන් එන්න. මගේ අත්වල කුණු මුකුත්ම නෑ. මේ අත් හොදන්න ඕනේ නෑ මම. නෑ කලුවෝ. මෙයාව පයිප්පේ ළඟට ගෙනියන්න. හොඳද? දෙයනේ මේ බලන්නකෝ එයා ගිහිල්ලා. දැන් අපි මොකද කරන්නේ? අවුලට කතා කරමු. එයා මොනවා හරි කරන්නේ. නෑ පාපා. එයා දකින්නකොට මගේ අංගම වේවුරුනවා යා ඕනේ. නබයි. අනේ මෙයා බයින්නේ. කොහොම වැඩ කරන්න බෑ. නෑ. ඔහොම කඩ තියලා බොන්නේ නෑ. නෑ ඔහොම අතින් ගන්නෙත් නෑ. ඇයි බැරි ඒවා නිවිලනේ. මේ පිනෝකියෝ දැම්මම ගිහින් අත් හොදන් එන්න ඉක්මනට. මේක නම් හරිම කරදරයක්. හැමතිස්සෙම අත් හොදන්න. අත් සෝදන්න ඇවි. ඊළඟට ලෑස්ති වෙමුකෝ අපි ගණිතේ පාඩම කරන්න. හොඳයි මැඩම්. මේ විදිහට මට උදේ ආරේ ලැබෙන එකක්ම නෑ වගේ. මේ ඉන්නේ මගේ පිට උඩට. ඉන්න නගින්න ගන්න නැකා. අපේ ලොක්ක කිව්වා අපේ ටෝරේ කියලා. ඔන්න හොඳට අහගන්න ඕනේ දැන්. අපි හිතමු ඔයාගේ සාක්කුවේ රතු ඇපල්ගෙඩි දෙකක් තියෙනවා කියලා. ඔයා බොරුනේ කියන්නේ මගේ ළඟ කොහෙද ඇපල්? මම දන්නවා. ඔයා හිතා ගන්න ඕන තියෙනවා කියලා. මම ඒකෙන් එකක් ගත්තොත් ඔයා ළඟ තව කීයක් ඉතිරිද? කියන්න බලන්න. හොඳට හිතන්න කීයද? දෙකයි. ඒ කොහොමද? මම ඉඩ දෙන්නේ නැහැ කාටවත් මගේ ඇපල් ගන්න. ඒ මුනොත් මං යත් රණ්ඩු කරනවා. ඕ පිනෝකියෝ නෑ. අපි වෙන මොනා හරි ගැන හිතමු. බලමු ඔයාගේ ලිවීමේ හැකියාව කොහොමද කියලා. ඕ බලන්න පිනෝකියෝ ඔයා කරපු දේ. මං හිතනවා ආය වෙන්නේ නෑ කියලා. කලෝ ගෙනියන්න මෙයා උඩ කාමරේට. හොඳට හිතන්න කියන්න. අනේ මට යන්න දෙන්න මං කැමති නෑ පාඩම් වලට. කොයිතරම් අපරාධයක්ද? කොච්චර හපන් ළමයෙක්ද? කිසිම ඉක්මීමක් නෑ. පිනෝකියෝ මට කිව්වා ඔයාට පණිවිඩයක් ගේන්න කියලා. සිමෝන හාමිනේගෙනුයි එයාගේ ගෝලයාගෙනුයි. ඒගොල්ලෝ ආසාවෙන් ඉන්නවා ඔයාව හරීම විසිතුරු ගමනක් එක්කන් යන්න. එතකොට ඔර්ලෝසුවේ රෑ 12 වදිනකොට පිට වෙන්න ලෑස්ති වෙලා ඉන්න. මම පාර පෙන්නන්නම් හොඳේ. එකයි දෙකයි තුනයි. ගණන් කරන්න ඕනේ නෑ. යාළුවෝ බලන් ඉන්නවා. ඉන්න අපි යමු. හරි ඔන්න. ඉක්මනට යමු. මම යාව එක්කගෙන ආවා. පාත්තින්න. කොහෙද මේ? බොහොම සන්තෝෂයි ඔයා මේ ආවට. අමුතු දේවල් කියනවා බලන්න. අර බලන්නකෝ අර. යන්න එන්න කන්න බොන්න හරිම ආසමං. කොහොම යන්න වෙයිද කියලා දන්නේ නෑනේ මං. කන්ද කෙන්ද කරලා අපට පෙන්නනවා නම්
එයිද මන්ද හැප්පෙන්නට අනේ සමග දැන් අන්ද මන්ද වෙයිද අපිත් මෙහෙම ගියොත් නම් කොහොම කරත් අන්තිමේදී මෙහෙම තමයි මං යමුද අපිත් පෙන්නන්නට අපේ හයිය දැන් හරිම හොඳයි. ගා කාස්කම් තියෙන ප්‍රදේශයක්. ඔයාට නම් පුදුම හිතෙයි. හරි. ඉතින් අපි යමුකෝ. අපි සෙරි මිතන යමු. පෙන්නන්නට අපේ හයිය දැන් මොනවා වේද කියලා අනේ දන්නේ නෑනේ මං. එහෙම කියලා බේරෙන්නට හදනවා. අපි පොරොර පිටට යමු. ඔන්න හරිම ආසමං. කොහොම යන්න වෙයිද කියලා දන්නේ නෑ. අපට පෙන්නනවා නම් එයිද මන්ද හැප්පෙන්නට අනේ සමග දැන් අන්න මන්ද වේද අපිත් මෙහෙම ගියොත් නම් කොහොම කරත් අන්තිමේදී පුළුවන්. ඇත්තටම ඔබට පුළුවන්. අලහාරලා කාසික තාන්න සබංකුණුව මතක් කරන්න එපා. ඉක්වා කරන්න. මට පුළුවන් වෙයිද දන්නේ මෙතන හාරන්න නේද? අයි මොකද බැරි හාරන්න. අපි තවත් නෑ. ක්‍රැක් ටැප් බැට්. වැඩේ දන් ඉවරයි. යන්න කියන්නේ නැද්ද? මේ කොහමද ඔයාට? ක්‍රැක් ටැප් බැට්. අනේ ඉතින් සල්ලි වැඩි වෙන්නේ නෑනේ තාම. අනේ ටිකක් වැඩි වෙන්නකෝ. මේ අන්න ලොක්කා. මේ ලොක්කා වැදගත්යක්. මොකක්ද මුළු ජාතියටම නින්දාවක්. මොනවා? ක්‍රැක් ටැප් බැට්. ක්‍රැක් ටැප් බැට්. වැදගත් නම් නාමයක්. හැබැයි කටකතාවක් විතරයි. විස්තර කියන්න. ලෝකෙ ඉන්න හරිම පාලකයා. කවුද බෝලේ ඒ? ඒ ඔබතුමා. ඕ අපොයි. බොහොම හොඳයි. අපි සැලසුම ක්‍රියාත්මකයි. අපිට මේ කතාව සුළු කොට සලකන්න. ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුට මේ කතාව පැතිරුවේ රූකඩ ළමයෙක්. අල්ලනවා යාව. දැන් දානවා ගිහිල්ලා ගඟට. ඉක්ම කළ හාරමු. හාරමු. සල්ලි කපු. අපි දැන් පොහොසත් නැතිව. මොකුත් කෙරුවේ නෑ. මොකුත් කෙරුවේ නෑ තාත්තේ. හේ මේ මොකක්ද? ඒ ලීලමෙක් නේ. අන්න හරි යාළුවා. අන්න හරි. නගින්න නහය උඩට. හරි. come on. ආයි නගින්න. නගින්න. වය නැතුව නගින්න. හරි අපි මොකද මෙතන කරන්නේ? යනවාකට මොකද? හරි. come on අපේ යාළුවා. හරි. come on. යාළුවා මොකද ඔච්චර ශෝකේ? මම තමයි කණ්ඩායමේ රිටිපැණීමේ සූරයා.
හිතුවේ නැහැ ඔච්චර උඩට පනින්න පුළුවන් ඒ කියලා. මමත් හරිම මෝඩෙක් තමයි. මගේ ළඟ තිබුණු සල්ලි ඔක්කොම නැති වුණා. මං දැන් තාත්තට කඩේක් තරම් දෙන්නේ කොහමද? මෙහෙ ඉන්නව කෙනෙක්. බය වෙන්න එපා. එයා ඔයාට උදව් කරાવી. ඔව් ඔන්න. ඩොටීරා නැගිටින්න ඉක්මනට එන්න. හරි අපි යන් ගමනක් යන්. මේ අහන්න ඩොටීරා. මේ තමයි පබිලිස්ගේ පුතා පිනෝකියෝ. එයා තමයි කපුරුවා ළඟට ආපු අන්තිම රූකඩයා. මම මෙයා බලාපොරොත්තුවෙන් හිටියේ. පිනෝකියෝ හොඳට ආගන්න. මම උදේ යමක් දැක්කා. ඔය දෙන්න. මෙන්න සල්ලි. එන්න මාත් එක්ක නිධානය හොයන්න. සල්ලි ඉන්න තමයි. මගේ මිත්‍ර හොඳ අක්තිස්ස දවසක් කිව්වා මේක අයිති වෙන්නේ එයාගේ අතිවිශිෂ්ට රෝකඩ පවුලේ අන්තිමයාට කියලා. රහස් දොරක් පිටිපස්ස විශාල නිධානයක් තියෙනවලු. අනේ ඉන්න. ඒ කිව්ව මොන දොරද? කළු දිග රැවුලක් තියෙන කෙනා විතරයි ඒ දොර තියෙන තැන දන්නේ. මේ දොර ස්තුතියි වාට. මොනවද අර පෙට්ටිය තිබිලා ඔයාගේ නැති උනේ? මම උත්සාහ ගන්නම් ඒක කොහොම හරි ඔයාට හොයලා දෙනවා කිව්වොත් හොයලා දෙනවමයි. ඔබට ලොකු තෑග්ගක් දෙනවා තේරුණාද? ලොකුම පොසතාගෙන් ඉතා ධනවත් කපුරුවාගෙන්. කවුද එනවා? පිනෝකියෝ මම ඔයාව හැමතැනම හෙව්වා. මම මෙහෙ ඉන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා දන්නවද නාට්‍යාගාරේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවුල් ඔය වෙලා. කියන්නේ කපුරුවාගේ නාට්‍යාගාරයේද? එයා මැරෙන්නම ගියා. එයාට හොඳටම තරහ ගිහිල්ලා. මරණ එක පව්. ඒවට යා මරුන්න කමක් නෑ. එයා කිව්වා අපි ඔක්කොම විනාශ කරනවා කියලා. නිදාන ගැන මුකුත් කිව්වද එයා? ඔව්. රන් යතුරු හම්බ වුණොත් අපිව පුච්චල දානවලු අලු වෙන්න. මල් ළඟ තියෙනවා ඒ යතුරු. පිනෝකියෝ මං සමහර විට එයාට සැර වැඩි වෙන්න ඇති. මල්කුමාරී මම ආපහු ආවා. පාඩම ඉවර කරලා යන්න. මම පොස්ට් එක වෙන්නයි යන්නේ. මේ මගේ යාළුවා හිතමිතුරු කාලෝ. මට හරි සන්තෝසයි. පිනෝකියෝ කාලෝ දැන් කෑම කන වෙලාව. ගිහින් අත් හොදන්න එන්න. එයා ගිය සැරේ මට අත් හොදන්න කිව්වම මම නම් ටිකක් අදිමදි කෙරුවා. එතතරම් බෙදාගෙන අනේ මට නම් දැන් මුකුත්ම කන්න බෑ. මගේ බඩ හොඳටම පිරিলা. මගේ බඩ ඇතුලේ සින්දුවක් තියෙනවා. අපිටත් අහන්න ගායනා කරන්න බැරි දෙයක. ඉඳ කාලෝනේ. මිතුරනි මගේ රූකඩ ආදරේ ඔබ හැමතෙම හමුණා අපි එකටම වෙන්නවන්න සදහටම මිතුරන් ඉන්න විටයි ජීවිතයේ ලස්සන ලැබුණම ආදරයක් ගෙනදේ මතු සම්පත. අනේ සමා වෙලා මේක අහගන්න වැදගත් පණිවිඩයක් තියෙනවා කියන්න. ඉතාලම අවදානම් තත්ත්වයක්. මට පැවරුවා පිනෝකියෝට කියන්න කියලා. පල්ලෝ යොදලා ඉවහල්ලා එනවලු පිනෝකියෝ අල්ලන්න. කලු මල් කුමාරිත් එක්ක ගිහලා කොහේ හරි හැංගෙන්න. අපිත් ඉක්මනට යමු.
එනවා මට යතුර. ඔයාට නම් කොහොමදවත් දෙන්නේ නැහැ. කිව්වයි කියන්න එපා. දෙනවා මට යතුර. බලන් ඉන්නවා. ඉන්නවා මම ඔය වල්ල ගන්න කල්. ඔමිනා මට ඔය වුණොත් මම දෙකට කඩරා. Lo sana kata. හරිද? පොඩක් කොහොමද? හොඳ ගැටයක් ගන්න පුළුවන් නම් ලියන්නකෝ. කපුරු අද ඔබට දැන් පුංචි මගේ අපංකම් දැක්ක නේද දැන්? කපුරු අද ඔබට දැන් පුංචි මගේ අපංකම් දැක්ක නේද දැන්? අල්ලයි. කොහෙද දන්නේ හැංගිලා ඉන්නේ? පියමිතුරා පිනෝකියෝ දැන් පරදා කපුරුවා එනවා ඇති දැන් අපගේ පියමිතුරා පිනෝකියෝ දැන් පිනෝකියෝ කාලෝ අපි දිනු තුරාවයාගෙන දොරාරිනවාමයි. අයුනදීක අපි යාට කලින් දොර හොයා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් ඒක අරින්න රත්තරන් යතුරෙන්. මම වැඩේ ලෑස්ති කෙරුවා. පිනෝකියෝ ආපු ගමන් මාතරන් කොට ගන්න. ඉතින් අපි ඊට ඉස්සෙල්ලා මොනවා හරි කාලා එමු. එහෙම හොඳයි නේද? යන්න මෙතනින්. මගේ ආදරණීය කුකුලෝ මම ඔයාට උදව් කරන්නම්. හැබැයි ඔයත් මට උදව් කරන්න ඕන අන්න අරක ඇතුළට යන්න. හොඳද? හැබැයි කාටවත්ම නොපෙනී යන්න ඕනේ. හැබැයි මම හිතුවේ ඔයාගේ පෙන්දයට හැංගිලා යන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නේද? තව කෑම. ඇහුණද අපේ කපුරුවට කෑවා යාළුවා. ඕන නැති හිනාව. කේනවා මට. හොඳම වයින් ටිකක් මේ වගේ බොන්න බැරි ජරා වයින් නැතුව අර ජෝගුවෙන් වක් කරනවා. ඒ ජෝගුව හිස් එකක්. එහෙම නම් මේ කටු ටිකේකට දානවා. පිනෝකියෝ වයි යතුරයි මොන් හොයා ගන්නවාමයි. Ini udah දැන් ඇත්තටම අපිට ලැබුණ ඔත්තුව හරිනම් කොල්ලා ඉන්න ඕනේ අරක ඇතුළෙමයි. ඒත් යන්නේ කපා යටත් ඒ ගැන බය වෙන්න ඕනේ කරන්නේ නෑ. මං දන්නවා දැන් කරන්න ඕනේ මොකක්ද කියලා.
කපුරු මහත්තයා දැන් මට කියන්න බලන්න කොළුව ඇල්ලුවාම 100ද 200ද 300ද දෙන්නේ අල්ලුව පිරෝ කියවා. මොනවද මේ කියවන්නේ? සල්ලි නරකා. ඔන්න තිබ්බා ඔබේ අතේ දුරින්. පිනෝකියෝ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. උකුලෝ අපි ඉක්මනට මෙතනින් පැනගමු. අර මගේ යාළුවෝ ටිකක් බේරගන්න ඕනේ. ඉක්මනට පැනගමු. ඉක්මනට ගිහලා බේරගමු. එනම් මුණ ගැවුණා. එන්න කපුරුව ළඟට බය වෙන්න එපා. මගේ හිත මිතුරනි මම කියන්නේ අපේ නිදහස වෙනුවෙන් සටන් කරමු. කාලෝ ඉක්මනට මොනවා හරි වාදනය කරන්නකෝ. මට දැන් ඇති වෙලා රූකඩ එක්ක නටලා. මගේ පුතේ මගේ තාත්තේ මගේ දාදු කලු අර තියෙන චිත්‍රය ගලවලා දාන්න. පිනෝකියෝ දෝද හරි දැන් බලමුකෝ. මම කපුරුවා වාම මේ දොර හරිනවා. හරිනවා. යමකතුමා ගැන සකනුව ඔය දොර කරා දමනෝ. ඉක්මනට කරා. හැංගෙන්න. යතුරු හරි. කිසි කෙනෙක් බය වෙන්න එපා. මේකට කාටවත් ඇතුල් වෙන්න බෑනේ අර මැජික් දොරෙන්. පරිස්සමෙන්. තාත්තේ බලාගෙන. මල් කුමාරි ප්‍රවේශමේ හොඳටම කළුවරයි. හරි බයි. මොකක්ද ලස්සන මැජික් ගේට්ටුවක්. වේදිකාවකුත් තියෙනවා මැජික් වේදිකාවක්. ඔබේ වේදිකාව අයුබෝවන් පින්නොකියෝ. කරුණා කරලා ඔයා මට සමාව දෙනවද? මුල්ම දවසේ මම හැසිරුණ විදියට. සමාව දෙන්නම්. ඔයා හොඳ ළමයෙක් වෙලානේ. තාත්තට හරි ආඩම්බරයි. ඔරලෝසුව වයින් කරන්න පින්නොකියෝ. ඔන්න එහෙනම් ඔබ හැම දෙනාටම සතුටෙන් හා සාමයෙන් රඟපාන්නට මනරම් වූ වේදිකාවක්. දැන් අපි හැම දිනාටම එකට ඉන්න පුළුවන් සතුටින්. මං හිතන්නේ අර කපුරුවට හොයාගන්න පුළුවන් වෙයි කියලා අපි මේ ඉන්න තැන. මාර පිනෝකියෝ කොහොම හරි අල්ලනවා. මොනවා නොමිලේ නැරඹිය හැකි රූපඩ දර්ශනයට ඔබට ආරාධනා කරනවා. පබ්ලිසිටි වුණු ක්‍රීම අධ්‍යක්ෂණයට විවිධ ලකුණු සිද්ධිකී කෙනෙකුට ඇතුළීම තහනක්. අපයි කවුදෝය කසික බලනාටි බලන්නේ ඉරනවා.
සර්ටිෆිකේට් එකක් දෙනවා. ඉතින් ඉවරයි. අපි නිදහස් දැන් අපි නිදහස් හැමදාටම නිදහස් සතුට බෙදාගෙන එකම වී අපි නංවමු ජයනද ගී ජයනද නංවමිනේ ජයනද නංවමිනේ ජයනද නංවමිනේ ජයනද නංවමිනේ කපුරුව නෑ දැන් මෙහි එළියෙන්නේ අනවින කෙරුමට නම් අපගේ ශක්තිය අපගේ ධෛර්යය ජයගත්තා සමකල් මොකද වහලුනේ මගේ යන සකයි වරයි ඔබලා එකමුතුනේ මගේ රාජධානිය විඳ දැම්මා මම හොයාපුයේ සතුට කපුරුව නෑ දැන් මෙහි එළියෙන්නේ අනවින කෙරුමට නම් අපගේ ශක්තිය අපගේ ධෛර්යය ජයගත්තා සමකල් නංවමු ජයනද ගී නංවමු ජයනද ගී ඇවුනද මිතුරනි ඇවුනද දරුවනි යොමු කරනුය සිද්දැන් ඇවුනද මිතුරනි ඇවුනද දරුවනි යොමු කරනුය සිද්දැන් එකමුතු කමමයි ජයගනු ඇත්තේ ලොව හැම පවතින කල් අපි දැන් නිදහස් හැමදාටම නිදහස් සතුට බෙදාගෙන එකමුතු වී හැමදාටම නිදහස් හැමදාටම නිදහස් ස්තුතියි හැමදාම ස්තුතියි අපිට කොච්චර ලොකු ආඩම්බරයක්ද පිනෝකියෝගේ තාත්තා පබිලිස් වෙච්ච එක ඉතින් ඊට පස්සේ පබිලිස් පිනෝකියෝ ඇතුළු හැමෝම බොහෝම සතුටින් කල්ගත කෙරුවා